එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා සමූහිත ව්‍යාප්ති. හරි? සමූහිත ව්‍යාප්ති ඒ කියන්නේ අර පළවෙනි භාෂාවෙන් කිව්වොත් එහෙම FXFD වගෝ ගැන. හරි? ඔන්න ඔය ගැන කතා කරනවා. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම මේ සංඛ්‍යාන පාඩමේ අර වැඩිපුරම වැදගත්කමක් තියෙන කොටස කියලා මේ කොටස හඳින්වුවත් වැරදි නැහැ. මොකද මේකෙන් ඍජුවම ප්‍රශ්නයක් එනවා පේපර් එකේදී. හරි? හරි. එතකොට මම මේක පොඩි උදාහරණයක් අරගෙන මුලින්ම පෙන්නලා දීලා ඉන්නම්. හරි. මේ විදිහට හිතන්නකෝ. මේ විදිහට හිතන්න ඔයාලගේ පන්තියේ හරි SFT ලකුණු වලට අදාළව මෙන්න මෙහෙම ඩේටා සෙට් එකක් තියෙනවා කියලා හිතන්න. 0 20 අතර ළමයි ඉන්නවා. 20 40 අතර ළමයි ඉන්නවා. 40 60 අතර ළමයි ඉන්නවා. 60 80 අතර ළමයි ඉන්නවා. 80 100 අතර ළමයි ඉන්නවා. ඔන්න ඔය විදිහට පොඩි ඩේටා සෙට් එකක් තියෙනවා කියලා හිතන්න. හරි. රයිට්. හිතන්න 0 20 අතර කියන්නේ පොඩි ලකුණු ගානක්නේ. පොඩි ලකුණු ගානේ දුර්වල ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. 20 40 අතර අපි හිතමු 8ක් වගේ ඉන්නවා. 40 60 අතර 10යි 12ක් අතර වගේ ඉන්නවා. 60 80 අතර සමහර ළමයි 6ක් විතර ඉන්නවා. එතකොට 18 හරි. 80යි 100යි අතර ඒ හොඳම ලකුණුනේ. හොඳම ලකුණ ඉන්න ළමයිනොත් දෙන්නෙක් විතර වගේ ඉන්නවා කියලා හිතන්නකෝ. හරි. මේ වගේම අපි හිතමු මේක A පන්තිය කියලා. හරි. මේ වගේම B පන්තිය, C පන්තිය, D පන්තිය ඔය විදිහට පන්ති හැම එකේම ලකුණු මේ විදිහට ස්ටෝර් කරනවානේ. දැන් අපි වාර විභාගයක් ගත්තාම වාර විභාගය ඉවරලා මේ වගේ ලකුණු ස්ටෝර් කරනවානේ. හරි. දැන් මෙහෙම එකක් ඕනේ වෙනවා. දැන් ඔය A level exam එක වගේ ලං වෙලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ඕනේ වෙනවා සාමාන්‍යයෙන් මේ පන්තියක හරි සාමාන්‍යයෙන් මේ පන්තියක ළමයෙක්ගේ ඇවරේජ් ලකුණු කීයක් වගේ ගන්නවද හරි කියලා පොඩ්ඩක් බලන්න ඕනේ වෙනවා. මොකද මොන පන්තියද සාමාන්‍යයෙන් දුර්වල ළමයි වැඩිපුර ඉන්නේ. හරි ඔන්න ඔය වගේ පොඩි රෆ්ලි අයිඩියා එකක් ගන්න හිතන්න ඉස්කෝලේ ප්‍රින්සිපල්ට හරි ඒ වටේ ඉන්න මොකක් හරි කමියුනිටි එකකට ඕනි වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් කරන්න ගත්තාම තමයි අපිට මෙන්න මේ වගු ආශ්‍රිතව මධ්‍යන්නේ ගණනය කරන්න ඕනි කියලා ප්‍රොබ්ලම් එකක් එන්නේ. හරි. ඔන්න ඔය මධ්‍යන්නේ ගණනය කරන්න තමයි මෙන්න මේ සමූහිත ව්‍යාප්ති අපි යූස් කරන්නේ. හරි. එතකොට මේ මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ක්‍රමය. සාමාන්‍ය ක්‍රමය කියලා කියනවා. ඒකට අපි අර fx වගු කියන්නේ ඔය සාමාන්‍ය ක්‍රමය. තව අපිට මේක ගණනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් උපකල්පිත මධ්‍යන්නය ඇසුරින් ගණනය කරන්න පුළුවන්. හරි. අපි ඒකට තමයි FD ආකාරය කියලා කියන්නේ. හරි. දැන් FX ආකාරය කියන්නේ මොකද්ද? FD ආකාරය කියන්නේ මොකද්ද කියලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් හිටියත් ප්‍රශ්නයක් කරගන්න බෑ. අපි මේ වීඩියෝ එකේදී ඒ සියලුම කරුණු සාකච්ඡා කරනවා. හරි. එහෙනම් අපි යන් අපේ පළවෙනි මාතෘකාවට සාමාන්‍ය ක්‍රමය ගැන අපි සාකච්ඡා කරගෙන යමු මුලින්ම. ඊට පස්සේ අපි ඉතුරු ක්‍රමයට මාරු වෙමු. ඒක ඇයි එහෙම මාරු වෙන්නේ? මොකක්ද හේතුව? මේ ක්‍රමයේ තියෙන අඩුපාඩු ඒ ඔක්කොමත් මේ වීඩියෝ එකේ කතා කරගෙන යනවා. හරි. මම අර ඉස්සෙල්ලා ගත්ත ඩේටා සෙට් එකම ආය පාරක් ගන්නම් මෙතන ඒක පැහැදිලි කරන්න. හරි. මම ඉක්මනට මාක් කරගන්නම්. රයිට්. එතකොට මම මේ වගුවම දැන් ආය පාරක් මෙතන අයත් සටහන් කරගත්තා. හරි. අපි මේක වගුවට එන්න කලින් අපි චුට්ටක් කතා කරලෙමු. කතා කරලෙමු කියන්නේ මම මුලින්ම මෙතන පැහැදිලි කරන්නම් මේ කියන්නේ මේකෙදි සමීකරණයක් තියෙනවනේ එකපාරට ගොඩාක් ළමයි කරන වැරද්ද තමයි මේ සමීකරණය කටපාඩම් කරගන්නවා. සමීකරණේ එන්නේ කොහෙන්ද? ඒකේ පද මොනවද තියෙන්නේ? පද හැදුනේ කොහොමද? ඇයි මේ වගේ තීරුවක් ගත්තේ කියලා කිසිම අයිඩියා එකක් නැතුව සමීකරණ කටපාඩම් කරගන්නවා. හැබැයි එහෙම කරා කියලා මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න බෑ. හරි. මං ඒ සමීකරණයට එන්න කලින් ඔයාට පොඩ්ඩක් වෙනම පැහැදිලි කරලා ඉන්නම්. නෝමල් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ඔය පාවිච්චි කරන පොඩි සමීකරණයක් අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. ඔයාලා දන්නවා මෙහෙම සමීකරණයක් තියෙනවානේ. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක සාමාන්‍ය සරල සමීකරණයක් නෙමෙයි. මේක අපි 7 8 වසරේ වගේ ඉඳලම පාවිච්චි කරන සමීකරණයක්. අපිට මොකක් හරි වස්තුවක වේගය හොයන්න ඕන නම් අපි දුර හොයලා ඒක කාලයෙන් බෙදනවා. දැන් අපිට මේකෙදි වේගය හොයන්න ඕන නම් හරි අපි මොකක්ද දැනගන්න ඕනේ? අපි දුර කියන එක දැනගන්න ඕනේ, කාලය කියන එක දැනගන්න ඕනේ. අපිට දුර දන්නවා නම්
කාලය දන්නවනම් ඒ දෙක බෙදලා වේගය අපිට නිර්වචනය කරගන්න පුළුවන්, වේගය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලමු මේ fx වලින් හරි fx වගුවෙන් මධ්‍යන්නේ හොයද්දී අපිට ඕන වෙන සමීකරණය මොකද්ද? ඒ සමීකරණේ එක එක පදවල අර්ථය මොකද්ද? ඒ පද කොහොමද අපිට ඕනි වෙන්නේ? ඒ පද අපි කියන්නේ ගොඩනගා ගන්න කොහොමද ඒ වගුව මේ අපි නිර්මාණය කරගන්නේ කියලා ඊළඟට කතා කරමු. හරි. මම දැනට මෙතන සමීකරණය නිකන් ලියන්නම් සමීකරණය. මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේකේ හැම පදයක්ම අපි ඉස්සරහට විස්තර කරනවා. හරි. සමීකරණය තමයි x බා සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. රයිට්. මේක තමයි සමීකරණය. හරි. මේකෙදි මම මුලින්ම කියලා ඉන්නම් මේකේ මෙන්න මේ x බා කියන එකේ ලොකු විශේෂාර්ථයක් නැහැ. x බා කියන්නේ සාමාන්‍යයෙන් අපි මධ්‍යන්නේ කියන එක නිරූපණය කරන්න ගන්න සංකේතයක්. ඒතර ඒක ගැන ලොකුවට හිතන්න ඕනේ වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් සරල මෙන්න මේ වගේ. අපි දන්නවනේ බලය සමානයි හරි ස්කන්ධය වැඩි කිරීම ත්වරණයනේ. ඕක අපි ඔහොම මතක තියාගන්න නැහැ. අපි F සමානයි ma කියලා මතක තියාගන්නේ. හරි. එතකොට මෙන්න මේකේ අපි හිතන්න යන්නේ නැහැනේ මේ F කියන එක කොහෙන්ද ආවේ? ඒක ලොකුවට හිතන්න යන්නේ නැහැ. F කියන්නේ ෆෝස් කියන එක කෙටි කරලා දාලා තියෙන්නේ. ෆෝස් කියන එකට තමයි මේ F කියලා දාලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මධ්‍යන්නේ කියන එකට සිම්බල් එකක් තමයි මේ x බාර් කියලා අපි යූස් කරගෙන තියෙන්නේ. හරි. එතකොට x බාර් කියන එක ගැන අපිට ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරි. මම ආයෙත් මේ වගුවට එනවා. මේකෙදී අපි මෙන්න මේ විදිහට වෙන් කරලා තියෙන ඒවට කියන්නේ පන්ති ප්‍රාන්තර කියලා. හරි. එතකොට ඒක ලොකුවට හිතන්න පන්ති ප්‍රාන්තර කියන්නේ මේ විදිහට වෙන් කරලා තියෙන ඒ තීරුවට තමයි පන්ති ප්‍රාන්තර තීරුව කියලා කියන්නේ. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරවලට අදාළ අගයක් තියෙනවානේ දැන් උදාහරණයක් විදිහට 0.20ට අදාළ අගය 2යි 20 40ට අදාළ අගය 8යි ඔන්න ඔය තියෙන අදාළ අගයට තමයි කියන්නේ අපි සංඛ්‍යාතය කියලා හරි සංඛ්‍යාතය කියලා කියන්නේ ඔන්න ඔය අගයට අපි ඒක f අකුරෙන් තමයි නිරූපණය කරන්නේ සිම්පල් f අකුරෙන් හරි එතකොට f කියන්නේ ඒකත් අර කොහෙන්වත් අපි ගන්නේ ෆ්‍රීකවෙන්සි කියන වචනෙන් තමයි මේ f කියන එක ඇවිල්ලා තියෙන්නේ හරි එතකොට අයත් මේ සමීකරණයට ගියොත් එහෙම මෙතන තියෙන F1 මෙතන තියෙන F1 මෙන්න මේ F කියන මේ දෙකෙන්ම කියන්නේ සංඛ්‍යාතය කියන එක. හරි. එතකොට මේ F කියන එක ගැන අපිට ලොකුවට worry වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර සරලව එයාලා අපිට විභාගෙදි දෙන ගානේ තියෙන F තීරුවම තමයි. හරි F කියන එකම තමයි මෙතන F කියලා තියෙන්නේ. හරි. අපිට අලුතින් කියලා දෙයක් මේකේ හම්බෙන්නේ මෙන්න මේ අංකණය. හරි. මේකට අපි කියනවා සිග්මා අංකණය. හරි. මේ සිම්බල් එකට කියන්නේ සිග්මා කියලා. හරි. මේක ග්‍රීක වචනයක්. සිග්මා අංකණය කියලා එකක් අලුතෙන් තියෙනවා. ආයෙ තියෙනවා අපිට x කියලා එකක්. හරි. ඔන්න ඔය දෙක තමයි අපිට අලුතින් මේ සමීකරණයකට කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු මේ සිග්මා කියන්නේ මොකද්ද x කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම. right. ඊට පස්සේ අපි අන්තිමේට මේ ගාන හදන්නෙමු. හරි. අපි දැන් කතා කරමු සිග්මා අංකණය ගැන. සිග්මා අංකණය. හරි. සිග්මා අංකණය. මේ සිග්මා අංකණය කියන එකේ තේරුම හරි කතා කරන්න යන්න කලින් මම සරල උදාහරණයක් ගන්නම්. දැන් ඉදිරි හිතන්න දැන් මේ දවස්වල ට්‍රෙන්ඩින් ටොපික් එකක් වෙලා තිබ්බනේ මිස්ටර් කොත්තු එකේ සිද්ධිය. හරි. හරි. මිස්ටර් කොත්තු කම්පැනි තියෙනවා කියලා හිතන්න. එයාලගේ බ්‍රාන්චස් තියෙනවානේ අපි උදාහරණයක් විතර ගමු. මේ තමයි එයාලගේ අලුත්ගම බ්‍රාන්ච් එක. හරි. එතකොට අපි ගමු මේක තමයි එයාලගේ මහරගම බ්‍රාන්ච් එක. හරි. මේක තමයි එයාලගේ ගොඩගම බ්‍රාන්ච් එක. ඔය විදිහට බ්‍රාන්ච් කීපයක් තියෙනවානේ. අපි හිතමු දැන් මේ අලුත්ගම බ්‍රාන්ච් එකෙන් එයාලට දවසේ එන ආදායම x1 කියලා. හරි. මේක x1 කියන්නේ ලොකු දෙයක් නෙමෙයි සාමාන්‍ය නිකන් වේරියබල් එකක්. හරි. ආදායම වෙනුවට අපි x1 කියලා යූස් කරනවා. මහරගම බ්‍රාන්චෙන් එයාලට එන ආදායම අපි ගමු x2 කියලා. ඊට පස්සේ ගොඩගම බ්‍රාන්චෙන් එන එකට අපි ගමු උදාහරණයක් විදිහට x3 කියලා. හරි. ඔය විදිහට මෙහෙම බ්‍රාන්චස් වල x4 x5 ඔය විදිහට අපි තියනවා කියලා හිතාගමුකෝ. දැන් මොකද කරන්නේ? ඉස්ටකොත්තුලාගේ තියෙනවා කියලා හිතන්නකෝ මේන් බ්‍රාන්ච් එකක් මේන් බ්‍රාන්ච් එකක් කරේ මේන් ඇකවුන්ටන්ට් ඒ වැඩ ටික හදන සැලරි හදන තැනක් තියෙනවා කියලා. එයාලා මොකද කරන්නේ මේ දවසේ සම්පූර්ණ ආදායම හොයන්න ඕන නම් මොකද කරන්නේ? අලුත්ගම බ්‍රාන්ච් එකේ ආදායම x1 ඒකට එකතු කරනවා මහරගම බ්‍රාන්ච් එකේ ආදායම x2 ඊට පස්සේ x3 ඔන්න ඔය විදිහට එකතු කරගෙන යනවා අපි හිතමු බ්‍රාන්චස් යාලා ගාව 5යි තියෙන්නේ කියලා. හරි x5ට යනකම් එකතු කරගෙන යනවා. හරි. දැන් මෙන්න මේ වගේ දිග පදයක් හරි මේ වගේ දිග පදයක්
කකුළු වල ලියන්න. ඒ කියන්නේ එකතු කරලා සිම්පල් විදිහට ලියන්න තමයි අපි මේ සිග්මා අංකණය යොදාගන්නේ. දැන් මේක ලියන්න කොහොමද කියලා මම ඊළඟට කතා කරන්නම්. දැන් මේකේ තියෙන x1, x2, x3, x4, x5 ඔය විදිහෙන් යන්නේ. මේ x කියන එක වෙනස් වෙලා නැහැනේ. හරි x කියන එක වෙනස් වෙලා නැහැ. මේ 1, 2, 3, 4 ඔය විදිහට මෙතන තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. අපි ගන්න මෙන්න මේ විදිහට. අපි x කියන එක වෙනස් වෙලා නැති එක ඒ විදිහටම ලියනවා. හරිද? මෙතන x නැතුව a තිබ්බොත් එහෙම ලියන්නේ a කියලා. හරි. ඊට පස්සේ මේ වෙනස් වෙන 1, 2, 3, 4 ඔය විදිහට වෙනස් වෙන එකට අපි දාගන්නවා i කියලා සංකේතයක්. හරි. දාගෙන අපි මොකද කරන්නේ? මේ වම් පැත්තෙන් දානවා මෙන්න මේ සිග්මා ලකුණ. දාලා අපි ලියනවා i කියන එක කීයේ ඉඳලා කීයටද වෙනස් වෙන්නේ? i කියන එක වෙනස් වෙන්නේ 1 ඉඳලා දැන් මේ උදාහරණය හැටියට නම් 5ට යනකම්. හරි. ඒතර i කියන එක 1 ඉඳලා 5ට යනකම් තමයි වෙනස් වෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට අපිට මේ වගේ දීර්ඝ ප්‍රකාශයක් පොඩි කරලා ලියන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේකට තමයි අපි මේ සිග්මා අංකණය කියන එක ගණිතයේදී යූස් කරන්නේ. එතකොට තව ඔයා කොහේ හරි දැක්කොත් එහෙම මෙන්න මේ සිග්මා අංකනයක් ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ විදිහේ දීර්ඝ ප්‍රකාශනයක් කියන එක මතක තියාගන්න. හරි. දැන් සිග්මා අංකනය මොකටද යූස් කරන්න කියලා පැහැදිලිනේ. right. ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ සිග්මා අංකනයත් එක්ක වැඩ කරද්දී සිග්මා එකත් එක්ක පොඩි නීති කීපයක් තියෙනවා. හරි. ඒවා හරීම ලේසි. සමීකරණ දිහා බලලා බය වෙන්න එපා. මම ඒක ඉන් ඩීටේල් කියලා දෙන්නම් කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරි. මේකේ තේරුම් බලන්නකෝ. සිග්මා i සමානයි 1 ඉඳලා n දක්වා. හරි. මේක තේරෙනවද ඔයාලට? ඒ කියන්නේ i සමානයි 1 ඉඳලා n දක්වා කියන්නේ 1 2 3 4 5 ඔය විදිහට ගිහලා n වෙනි සංඛ්‍යාව දක්වා. ඔය n කියන්නේ 10 වෙන්න පුළුවන් 20 වෙන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් එන්න පුළුවන්. හරි. දැන් මේකේ ගැටලුවක් නැහැනේ. මෙහෙම තියලා හිතන්නකෝ xi ධන yi. මේකෙදි මොකද්ද කියන්නේ? xi කියන්නේ x1 වෙන්න පුළුවන් x2 වෙන්න පුළුවන් ඕනෑවක් වෙන්න පුළුවන්. yi කියන්නේ y1 වෙන්න පුළුවන් y2 වෙන්න පුළුවන් y3 ඕන එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක එකතු කරලා හරි ඊට පස්සේ n වගේ සංඛ්‍යාවක් n වෙනකම් තියනවා කියන එකනේ කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මේක n කියන එක දැනට අපි දාගමුකෝ 2යි කියලා. ඒ කියන්නේ මේකේ තේරුම තමයි x1 ධන y1 මෙන්න මේක හරි ධන ඊට පස්සේ ආයෙ ලියන්න පුළුවන් අපිට x2 ධන y2 ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්නේ. අපිට තව ටිකක් මේක සරල කරගන්න පුළුවන් නේද? x පද වෙන වෙනම ලියා ගන්න පුළුවන්නේ. x1 ධන x2 හරි right y1 ධන y2 ඔන්න ඔය විදිහට ලියා ගන්න පුළුවන්නේ. දැන් මේක තේරුණානේ. මෙන්න මේ ලියා ගන්නවා කියන එක අපිට මෙතෙන්ට යන්න කලින් මෙතනින්ම සුළු කරගන්න පුළුවන්. ඒ සුළු කරගන්න මෙන්න මේ විදිහට. මේක තමයි නීතිය. සිග්මා අංකනයක් ඇතුලේ මේවට කියන අපි විචල්්‍ය පදේ කියලා. හරිද? මේ i එක ඇතුළත් වෙලා කියන්නේ වෙනස් වෙනවා නම් iත් එක්ක හරි ඒ අගය ඒකට කියන අපි විචල්්‍ය පදේ කියලා. වෙනස් වෙන්නේ නැතිවට කියනවා නියත පද 1 2 3 4 5 ඒ වගේම නියතනේ. ඒවා x වෙනස් වුණා කියලා i වෙනස් වුණා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම විචල්්‍ය පද දෙකක් හරි එකතුවක් විදිහට සිග්මා අංකනයක් ඇතුලේ තිබ්බොත් අපි කියන එක වෙන වෙනම ලියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා xi ධන yi කියන එක තිබ්බොත් අපිට ඒක ලියන්න පුළුවන් සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා xi එකතු කිරීම ආයෙත් සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා yi කියලා. right මේක තමයි සිග්මා අංකනයේ පළවෙනි නීතිය. හරි. මේක ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. ගානක කොහේ හරි චූටි තැනක එන්න පුළුවන් හින්දා තමයි මම මේ ටික කියලා දෙන්නේ. හරි. ඊළඟට දැන් මේක ඕනනම් හරිද කියලා ඔයාලට බලාගෙන යන්න පුළුවන් මේ උදාහරණෙත් එක්ක දාගෙන මෙන්න මේ සමීකරණය මෙතෙන්ට යන්න කලින් මේකෙන් කෙලින්ම ගන්න පුළුවන්. හරි. ඒක දැන් පද දෙකකට වගේ අපිට හිතන වැඩක් නැහැ නේ කියලා. මොකද පද 100ක් 200ක් වගේ තියෙන එකට මෙන්න මේ නීතිය පට්ට වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි ගමු සිග්මා අංකනයේ තියෙන දෙවන නීතිය. ඒක තමයි සිග්මා i සමානයි 1යි n මම ලියන එක වැඩි හිතන්න මම පැහැදිලි කරන්නම්. kxi. මේකේ තේරුම මොකද්ද? ඔයාට මේ k එක ඇරෙන්න මේ ඉතුරු පදේ k එක අමතක කරලා හිතුවොත් එහෙම ඉතුරු පදේ තේරෙනවනේ. හරි. මේකෙන් කියන්නේ ಗುಣ වෙලා තියෙනවා නියතයකින්. හරි නියතයකින් ಗುಣ වෙලා තියෙනවා කියන එක. මෙහෙම තිබ්බොත් සිග්මා අංකනයේදී නීතියක් විදිහට තියෙනවා. මෙන්න මේ නියතය සිග්මා ලකුණු ඇතුලේ දාගෙන තියාගන්න එපා. ඇයි දාගෙන තියාගන්න එපා කියන්නේ? මෙතන i වලගේ වෙනස් වුණා කියලා මේ k වලට බලපෑමක් නැහැ. දැන් k කියන්නේ උදාහරණයක් විදිහට 1 2 3 ඊට පස්සේ 100 500 ඔය වගේ ඕනම නියත අගයක්.
හරි. එතකොට ඍණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඒ කොච්චර නියතගයක් තිබ්බත් මේ i වලින් i වෙනස් වුණා කියලා බලපෑමක් නැහැනේ. එතකොට ඒක මේ සිග්මා ලකුණ ඇතුලේ තියාගෙනද කිසි තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ ඇත්තටම අර ගාන සංකීර්ණ වෙනවා විතරයි වෙන්නේ. ඒ හින්දා මෙන්න මේ වගේ තියෙන එකක් අපි කියනවා ඒක සිග්මා අංකනේ එළියට අරගෙන තියන්න පුළුවන් කියලා. හරි. xi කියලා ලියන්න පුළුවන් කියලා කියනවා. මේක තමයි දෙවෙනි නීතිය. හරි. මේක දැන් මම ඉලක්කම් දාලා සුළු කරලා තව ටිකක් සරල කරලා කියලා දෙන්නම්. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. සිග්මා i සමානයි 1 ඉඳලා 2 දක්වා හරි 2යි xi කියලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි. මේක මොකද්ද වෙන්නේ? දැන් අපි 2 කියන එක එළියට ගන්න නැතුව නෝමල් ක්‍රමයේදී සුළු කරගෙන යනකොට කොහොමද වෙන්නේ? 2යි x i සමාන 1කින් පටන් ගන්නවා 1 ධන 2යි x 2. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ 2 කියන එක දෙකටම පොදුයි. එළියෙන් තියාගෙන x1 ධන x2 කියලා ලියන්න පුළුවන්නේ. හරි. දැන් අර නීතිය දැම්මොත් මොකද වෙන්නේ? මෙතනින් අර නීතිය දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේ පියවර ඕනි වෙන්නේ නැහැ. මොකද කරන්නේ? 2 එළියෙන් තියාගෙන i සමාන 1 ඉඳලා 2 දක්වා xi කියලා දානවා. හරි. දැන් මේකේ තේරුම මොකද්ද? 2 වෙනම එළියෙන් තියෙනවා. හරි. මෙන්න මේක තමයි සුළු කරන්න තියෙන්නේ. මේක සුළු කරපුවම මොකද වෙන්නේ? x වල 1 ධන xi කියන්නේ x වල 1 2ට යනකම් තියෙනවානේ. x වල 2. තේරෙනව නේද? මෙන්න මේකම මේකෙමුත් වෙනවා කියලා තේරෙනව නේද? හරි. එහෙනම් මේක තමයි සිග්මා අංකනේ තියෙන දෙවැනි නීතිය. හරි. සිග්මා අංකනේ තියෙන තුන්වෙනි නීතියත් ඔයත් එක්කම බලාගෙන යන්. ඒක තමයි සිග්මා i සමානයි 1 ඉඳලා n දක්වා k කියලා එකක් තිබ්බොත් හරි මේකේ තේරුම තමයි මෙතන විචල්්‍ය පද නැහැ නියතයක් විතරයි තියෙන්නේ. හරි. ඒක අපිට ලියන්න පුළුවන්. මෙතන i එක කීයට යනකම් තියෙනවද කියලා ඉටරේෂන් ගන්න එකට. ඒක ගුණ කරන්න පුළුවන් k එකකින්. හරි. දැන් මෙහෙම කිව්වට නීතිය තේරෙන්නේ නැහනේ. මම දැන් මේක ආයෙත් උදාහරණයක් කරන් කියලා දෙන්නම්. හිතන්න මෙහෙම සිග්මා i සමානයි 1 ඉඳලා 3 දක්වා 2 කියලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි. දැන් අපි මේ නීතිය දාන්න නැතුව හදලා බලමු කොහොමද කියලා. එතකොට i සමාන 1 වුණත් 2 2මයි. i සමාන 2 වුණත් 2 2මයි. i සමාන 3 වුණත් 2 2මයි. උත්තරේ කීය දෙන්නේ 2යි 4යි 6යි. දැන් මේ නීතිය දැම්මොත් මොකද වෙන්නේ? මේක අපිට ලියා ගන්න පුළුවන්. හරිද? මේක අපිට ලියා ගන්න පුළුවන්. දැන් සිග්මා ලකුණු වැඩක් නැහැ. මෙතන තියෙන්නේ 3. ඒ කියන්නේ කී පාරක් මේක ඉටරේට් වෙනවද කියලා. මෙතන තියෙන්නේ 2. එතකොට 3 වරක් 2 කෙලින්ම 6යි කියලා මේ උත්තරේ එනවා. තේරෙනව නේද? හරි. එහෙනම් මේක තමයි සිග්මා අංකනේ තියෙන අනිත් නීතිය. එතකොට ඔයාලට තේරෙනවා සිග්මා කියන එකේ තේරුම තමයි එකතුව කියන තේරුම. හරි. ඊළඟට අපි බලමු x කියන එකේ තේරුම. දැන් අපි ආයෙත් සමීකරණයට ගියොත් එහෙම හරි. රයිට්. මේකනේ අපේ සමීකරණේ. එතකොට අපි දැන් සිග්මා අංකනේ තේරුම් ගත්තා. ඊළඟට අපිට යන්න තියෙන්නේ x කියන අංකනේ මොකක්ද කියලා තේරුම් ගන්න. හරි. මං යන්නම් x කියන එක තේරුම් ගන්න මේ ගානටම. හරි. රයිට්. x කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. හරිද? x කියන එක මං ගානට කලින් මේ පැත්තෙන් පැහැදිලි කරන්නම්. x කියන එකේ තේරුම තමයි මධ්‍ය අගය කියන එක. හරි. මේකටම තමයි පන්ති ලකුණ. එහෙම නැත්නම් ක්ලාස් මාක් එක කියලා කියන්නේත් මෙන්න මේකටම තමයි. මධ්‍ය අගය කියද්දි මොකද්ද නේ මට තේරෙන්නේ? නිකන් මැද අගයක් වගේ නේද? හරි. එහෙනම් මොකද කරන්නේ? මේ මධ්‍ය අගය හොයන්නේ දැන් අපිට තියනවා කියලා හිතන්නකෝ මෙන්න මේ වගේ පන්ති ප්‍රාන්තරයක්. පන්ති ප්‍රාන්තරය අපි ගමුකෝ දැන් මේ 40 60 කියන පන්ති ප්‍රාන්තරය. 40 60 කියලා පන්ති ප්‍රාන්තරයක් තියෙනවානේ. මේ පන්ති ප්‍රාන්තරයක අපි මේ පටන් ගන්න ඉලක්කමට කියනවා හරි පහළ අගය කියලා. මේකට අපි කියනවා ඉහළ අගය කියලා. හරි ඒ වගේ ලොකුවට හිතන්න එපා. එහෙම නිකන් අපි කියනවා. එච්චරයි. හරි. මධ්‍ය අගයක රැදි කරන්නේ මේ 40 60 අතර තියෙන මැද අගයක් හොයනවා. 40 60 අතර තියෙන මැද අගය මොකද්ද? 50නේ. හරි. අපි ඒකට අපිට ඒක හිතලා ගන්න පුළුවන් මේ වගේ සංඛ්‍යාවක් තිබ්බොත්. එහෙම නැතුව හිතා ගන්න බැරි පන්ති ප්‍රාන්තරයක් තිබ්බොත් මොකද කරන්නේ? පහළ අගය එකතු කරනවා ඉහළ අගයට එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට 40 60 එකතු කරපුවම 100යි 100 දෙකෙන් බෙදපුවාම 50යි. හරි. එහෙනම් මධ්‍ය අගය හොයන එක හරි මධ්‍ය අගය x හොයන එක නිකන් සමීකරණයක් විදිහට මතක තියාගන්න නම් කොහොමද මම කියන්නේ මෙහෙම මතක තියාගන්න කියලා. සමීකරණයක් විදිහට ලිව්වොත් කොහොමද එන්නේ? පහළ අගය එකතු කිරීම ඉහළ අගය බෙදීම 2. right. දැන් තේරෙනව නේද? මධ්‍ය අගය සමානයි පහළ අගය දන ඉහළ අගය බෙදීම 2 කියලා නිකන් තේරුම් ගන්නට වඩා මේ විදිහට කන්සෙප්ට් එකත් එක්ක තේරුම් ගත්තාම මේ සමීකරණ එක්සෑම් එකට අමතක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්නවා මධ්‍ය අගය කියන්නේ මොකක්ද? ඒක කොහෙන්ද ආවේ කියන එක. හරි. එහෙනම් අපි මෙතනින් දාගන්නවා තව තීරුවක් x. දැන් ඔයා දන්නවා x කියන එක කොහෙන්ද ආවේ? ඒ කියන්නේ මධ්‍ය අගය කියලා. හරි.
දැන් කොහොමද මධ්‍යක හොයන්නේ? 0.20 තියෙනවා. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. කොහොමද කරන්නේ? 0.20 එකතු කරලා දෙකෙන් බෙදනවා. 20 දෙකෙන් බෙදපුවාම 10යි. 20යි 40 දෙකෙන් එකතු කරපුවාම 20යි 40 එකතු කරලා දෙකෙන් බෙදනවා. 20යි 40 60යි 60 දෙකෙන් බෙදපුවාම 30යි. 40යි 60 එකතු කරපුවාම හරි 40යි 60 එකතු කරලා දෙකෙන් බෙදපුවාම 100යි 100 දෙකෙන් බෙදපුවාම 50යි. රයිට්. ඊළඟට 60යි 80යි දෙක එකතු කරපුවාම 8යි 6යි 14 140 දෙකෙන් බෙදපුවාම කීයද? 70යි. 80යි 100යි එකතු කරපුවාම 180යි දෙකෙන් බෙදපුවාම කීයද? 90යි. රයිට්. දැන් තේරෙනවනේ. ඔන්න මධ්‍යකය ආපු විදිහ. හරි. දැන් ඊළඟට අපි බලන්න තියෙන්නේ ඇයි මේ මධ්‍යකය අපි ගත්තේ කියලා. ඇයි මේ මධ්‍යකය අපි ගත්තේ කියලා එක බලන්න ආයෙත් අපි යන් සමීකරණයට. හරි. මෙන්න තියෙනවා අපේ සමීකරණය. හරි. ඒක දැන් එතන පැහැදිලි නැති නිසා මම චුට්ටක් ආයෙ පාරා මෙතනින් ලියා ගන්න. x බාර් සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. දැන් අවුලක් නැහැ මේකේ. අපි හැම පදයක්ම දන්නවා. හරි. දැන් අපි x කියන එක ගත්තේ මෙන්න මේ fx කියන පදය හදාගන්න ඕන හින්දානේ. දැන් fx කියන්නේ මොකද? දැන් අපි VG ගණන තියදී AB කියලා ලිව්වොත් ඒකේ තේරුම මොකද්ද? A ගුණ කිරීම B නේ. නැතුව A එකතු කිරීම B නෙමෙයිනේ. හරි. එහෙනම් fx කියන එකේ තේරුම මොකද්ද? F ගුණ කිරීම x කියන එක. හරි. අපි සිග්මා fx කියන්නේ මොකද්ද කියලා ඊළඟට බලමු. fx කියලා එකක් අපි හදාගන්න ඕනනේ. හරි. fx කියන එක හදාගන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි මෙතනින් ආය අලුතෙන් තීරුවක් ගන්නවා. fx කියලා තීරුවක්. හරි. fx කියලා තීරුවක් ගන්නවා. ඒක හදාගන්න එච්චර ලොකු දෙයක් නෑ. මෙන්න තියෙනවා f තීරුව, මෙන්න තියෙනවා x තීරුව. fx කියන්නේ මෙන්න මේ දෙකේ ගුණිතය. ඒ කියන්නේ දෙවරක් 10 නම් මෙතන 20යි. මෙතන f එක යගේ 8යි, x එක යගේ 30යි, 8 වරක් 3 නම් 24යි, අගට බිඳුවක් තියෙනවා 240යි. හරි. 12 වරක් 5 60යි, අගට බිඳුවයි. 6 වරක් 7 42යි, අගට බිඳුවයි. දෙවරක් 9 18යි, අගට බිඳුවයි. හරි. දැන් තේරෙනවනේ fx තීරුව ගත්ත හැටි. හරි. දැන් ආයෙත් දැන් අපි සමීකරණයට. සමීකරණේ තියෙනවා. හරි දැන් අපි fx තීරුව ගත්තා. හරි. දැන් අපිට ඕනේ සිග්මා fx තීරුව. අන්න දැන් බලන්න ඕනේ සිග්මා කියන එකේ concept එක මොකක්ද? සිග්මා කියන්නේ අර මිස්ටර් කොත්තු එකේ කතාවම තමයි බ්‍රාන්චස් ඔක්කොගේම එකතු කරලා මේන් බ්‍රාන්ච් එකෙන් එකතු කරනවා වගේ fx කියන තීරුවේ තියෙන මෙන්න මේ ආපු ඒව ටික ඔක්කොම එකතු කරලා ගන්න එකට තමයි අපි කියන්නේ සිග්මා fx කියලා. හරි. මම මෙතනින් එක ගහගත්තොත් එහෙම සිග්මා fx කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව. රයිට්. තේරුණා නේද? එතකොට අපිට කරන්න තියෙන්නේ සරලව මෙන්න මේ තීරුව එකතු කරන එක. එතකොට බිංදුව එකතු කරපුවම බිංදුවයි 2යි 4යි 6යි 6යි 2යි 8යි 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 16න් 6යි එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි 6යි 9යි 9යි 4යි 13යි 1යි 14යි. කීයද අපිට ආවේ? 1460ක් කියලා ආවා. හරි. දැන් අපි සිග්මා fx කියන එක හොයාගෙන ඉවරයි. දැන් අපිට ඕනේ මොකද්ද? සිග්මා f. සිග්මා f කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. F කියන්නේ මෙන්න මේ තීරුව මේ තීරුවේ එකතුව තමයි සිග්මා F කියලා කියන්නේ. එහෙනම් සිග්මා F කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව. 2යි 8යි 10යි 10යි 2යි 14 සෝරි අපි ඔක්කොම එකතු කරමු එකපාර ඒක ලේසි. 8යි 2යි 10යි 10යි 12යි 22යි 22යි 6යි 28යි 28යි 2යි 30යි. හරි. ඔන්න අපිට ආවා දැන් අයත් මම සමීකරණ මෙතන ලියා ගන්නම්. x බාර් සමානයි මොකද්ද? සිග්මා fx බෙදීම සිග්මා f. හරි. දැන් ඔන්න අපි සිග්මා fx කියන එකක් දන්නවා මෙන්න මෙතන තියෙනවා. සිග්මා f කියන එකක් දන්නවා මෙන්න මෙතන තියෙනවා. එහෙනම් අපිට සරලව x බාර් කියන්නේ එහෙම නැත්නම් මධ්‍යන්නේ කියන එක හොයාගන්න පුළුවන් නේද? මධ්‍යන්නේ හොයාගන්න පුළුවන් කොහොමද යන්නේ? සිග්මා fx දැන් මෙතන ආවා 1460යි කියලා. සිග්මා f ආවා මෙතන 30යි කියලා. right? එතකොට මොකද කරන්නේ අපි? මේක බෙදලා ගන්න තියෙන්නේ. බිංදුවට බිංදුව කැපෙනවා. 146යි 3ෙන් බෙදන්න තියෙන්නේ. හරි. ඔයාට එක්සෑම් එකේදී කැල් එකක් ගෙනියන්න අවසරය හම්බ වෙනවා. එතකොට මේක බෙදා ගන්න එක එච්චර අමාරු වැඩක් වෙන්නෙත් නැහැ. හරි. අපි දැන් නෝමල් මෙතන බෙදමු. 14ට 3 එව්වා 12ට නම් 3 එව්වා 4යි. 4 වරක් 3 12යි. මෙතන 2යි 26යි. 26ට 3 එව්වා 24ට නම් 8යි. 8 වරක් 3 24යි. දෙකක් ඉතුරුයි. බිංදුවක් දාගත්ත දශම තිතක් තියාගත්තා. 20ට 3 එව්වා 6යි. 6 වරක් 3 18යි. ආයෙත් 20න් එන්නේ 3යි. සෝරි 6යි. එතකොට ඔයාට එනවා උත්තරයක් කීයද? 48.6යි කියලා උත්තරයක් එනවා. රයිට්. ඔන්න ඕක තමයි සාමාන්‍ය ක්‍රමයෙන් මධ්‍යන්නේ හොයන්නේ. එහෙම නැත්නම් fx ක්‍රමයෙන් මධ්‍යන්නේ හොයන්නේ. හරි. ඊළඟට අපි එහෙනම් කතා කරමු මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා සහ
ඒක ඔයාට හොඳටම තේරෙයි මේ FD ආකාරය කතා කරද්දී. ඇත්තටම FD ආකාරයක් හඳුන්වලා දීලා තියෙන්නේ ඔයාට මේ ගණන් හදන එකේ සුළු කිරීම් ලේසි වෙන්න. රයිට්. එහෙනම් අපි ඒක ඊළඟට කතා කරමු. ඕකේ.